අනුරාධ Hi girls, me. ඕගොල්ලෝ කෙල්සි මෙතන මොකද කරන්නේ? මෙතන මොකද කරන්නේ කියලා අහන්නේ? මම මොකද කරන්නේ? අර මොක්කුන්ද වගේ කෝව මරන්න වගේ කතා කරා අපි දැන් මේ දෙලෝ රත් වෙලා මෙතෙන්ට වෙලා හිටියේ. ඒකනේ අනේ මටත් කෝල් කරා. මොනවද නරන් මේ වෙන්නේ? මොකද මේ වැනෙන්නේ? පිස්සුද girls? පිස්සුද? කෙල්සි මගේ පරණ යාළුවට එක සෙට් වුණා. තුට්ටක් වැඩි වුණා තුට්ටක්. මේ මහ දවල්? එතකොට කොහොම අපිට අර කතා කරලා තර්ජනය කරපු මිනිස්සු? ඔයාගේ ඇඳුම් ගලවලා අනම්මනම් කියලා ලොකු කතා ටිකක් කිව්වේ? තර්ජනය කර කවුද තර්ජනය? කවුද? තර්ජනය. පඩසිරි මුන් පිස්සුවක් කෙලලා වගේ මගේ ෆෝන් එකක් තියාගෙන හිටියා වගේ මතකයි. මට දැන් ඔය ඔක්කොම කියන්න පණ නෑ මගේ වස්තුවේ. අපි යන් ගම කතා කරමු. නෑ කො දැන් ඔයාගේ යාළුවෝ? යාළුවෝ මගේ යාළුවෝ. ඔය යාළුවෝ මේ යාළුවෝ තාම බුම් බලමු සෙට් වෙලා ඉන්නේ. මම ඔයා ආවා කියපු ගමන් සනික ආවා මෑනිකේ මේ එන රැද්දජනේ බක බක ඔයා ආවා කියලා ඉනවුනේ ඉන්නු මාර ජෝක් එකනේ අපි ආව කියලා hina වෙලා. කවුද දැන් අපිට කෝල් කරපු යාළුවා? ඕ තාම ගොනා. දුරේ! ඇයි කියලා උන් බොනවද උන් සෙට් වෙලා ඉන්නේ. දැන් මේ ජෝක්ස් නම් අයි මාවත් ගාව ගත්තේ. මං කියන්නේ මට බලෙන් කෝලුත් තරම්. ඒකද මේ කලබලේ ආවෙන්න ඕන. මම මුන්ට කිව්වා මගේ කෙල්සිව බය කරන්න එපා කියලා. බය මේ කියලා මං කිව්වා. ගන්න ඕන උරාන්. මේ මොනවද ඔය කියවන්නේ? ඔය පෙන්නන තරම් ඔයාට 80ක් නෑ කියලා මට පේනවා. ඒකනේ. නෑ. දෙහි මෙහෙම දෙහි ගාලා පෙති බීලා ඇගිලා බමනේ කරලා ඔක්කොම කරලා මේ ගානට බසගත්තේ. දැන් මේ කෙල්සි මෙයාට මේ විදිහට කතා කරලා හරියන්නේ නැහැ. මෙයාට වෙරි හිඳුනම කතා කරන්න. මෙයාට මොකුත් තේරෙන්නේ නැහැ දැන්. අපි යන්. මේ කට වහගන්න ඕන පිස්සුද ඔයාට? අපි යමු. භාවනා thank you so much ආවට. මම මොකද වෙලා තියෙන්නේ කියලා හොයාගෙන මට කෝල් එකක්. මේ කෙල්සි ඇත්තටම බීලාද නැත්නම් බීලා වගේ රඟපානවාද කියලා නම් මට හිතාගන්න බෑ. මොකද අඳුනුත් පොඩි වෙලා ගෙස්ට් එක ගෙනන්නේ ආවේ. පිරිමි ෂෝ කරන්න බෑ. ඕකේ. හරි ඉස්සනේ.